මේ වෙල්ලස්සේ පැවති ගමහරා දීමේ තරගයේ තරගකරුවන් දැන් ළඟ පැමිණෙන බව තර්ක සංවිධායක මණ්ඩලය දැනුම් දී සිටිනවා. ඔව් මේ අවස්ථාවේ පේනවා තරගකරුවන් පැමිණෙනවා. නමුත් වතුර ළඟ ගිය පුද්ගලයා ඊට කලින් පේනවා. වාර්තාව අපිට හරිම සතුටුයි මේ අවුරුද්දේ පළවෙනි පුද්ගලයා අද පැමිණියා. ඔව් ඇත්තම කියනවා නම් ඔව් කරේත බාන යනවා. තව දෙයක් කියන්න ඕනේ මේ අවස්ථාවේදී වතුර රැගෙන පැමිණි පුද්ගලයා සියල්ලට කලින් පැමිණි බව තර්ක සංවිධායක මණ්ඩලයේ පුද්ගලයන් දෙදෙනෙක් ළඟ පැමිණෙන බව අපිට දැනුම් දුන්නා. ඔවුන් දෙදෙනා මුට්ටියක් රැගෙනගෙන එන බවක් දැනනවා. මේ දැන් තව ටිකකින් මෙතෙන්ට පැමිණේ. එතකොට අපි කණා මුට්ටියේ විඳීමේ තර්කය පටන් ගන්නවා. Whiskey ka de pusa Whiskey ka de pusa Odi thala vela mat vela Whiskey ka de pusa Odi thala vela mat vela Whiskey ka de pusa Whiskey ka de pusa Odi thala vela mat vela Whiskey ka de pusa परंपराවෙන් එන්නේ යන් හේනට ඇවිදන් යන් වරික මුට්ටිය උපේ සෝම්මේ රාමරුවේ ඒවා කවුද අමාරිස් ගැමුඩේ මෙතන අන්නකලු අවෝ මල ලෝකේ බෝලේ හොල්ලලා අමාරිස් ගැමුඩේ කොහොමද මෙතන බයිස්වානේ අරි මුට්ටිය ගන්නවා පොල්ල මගේ මුට්ටිය ඔව් අපි කතා කරේ අන්න පැලෙන්න දෙන්නේ නැහැ ඔව් අපිට පේනවා මේ අවස්ථාවේදී සංවිධායක මණ්ඩලයේ පුද්ගලයන් ඔහෙට බලය අම පැලෙන්න විලා මෙතෙන්ට පැමිණෙන බව මුට්ටි දීපන් ගන්දේ බා දෙන්න ළඟම තෝදායද නාලන්න තෝනාලන්න සලම දීපන් හරි පල පැත්තකට තෝත් පල පැත්තකට එන්න අපිට හරිම සතුටුයි අපි දැන් මුට්ටිය දින ඉන්න කනවා මුට්ටිය පිටීමේ තරගයේ පටන් ගනිමු එලා පොල් වල මංගල ගාන පොල් වල මුට්ටිය විදිහට අච්චේ අතෙන්ට එන්නේ මම එන්න ඔය බක් මාසයේ සිරිය රැගෙන අද මේ වෙල්ලස්තට පැමිණ සිටින්නේ කනවා මුට්ටිය බැදීම සඳහා ක්‍රීඩක පිරිසයි. දැන් ප්‍රථමයෙන්ම අල්ලපු කලේ පොදවැදගත් මහත්මයෙක් ඇවිල්ලා සිටිනවා මුට්ටියට පාර දීම සඳහා. ඔව් ප්‍රථමයෙන්ම ඔහු තරගකාරයෙක් ලෙස ඇස්බැද වෙනීමට අද අපි අලුත් සම්ප්‍රදායක් හොයාගනිමින් කැප් බැද මුට්ටි බිදීමට තමයි සූදානම් වන්නේ. ඔව් එහෙනම් කැප් එක ඇස් දෙකට දාන්න බලන්න. නෑ මට ඒ කාලෙත් මම හොඳ මුට්ටි බිනු කොල්ලේ කොල්ලින්ද හරි ස්ටොප් ප්ලීස් හරි මේක ක්‍රිකට් සභාවලියන්නේ මේක කනවා මුට්ටියට බාර දෙන්න තෝ මොන මූසලක් වගේ අල්ලන්න බා සෙන්ටිමීටර හරි ඔව් මුට්ටිය පාර දීම දානවා සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරීමේ කුඹුග්ගහේ 2017 වර්ෂයේ ලාංකික ආයෝමේ පුරුෂයාද කනවා මුට්ටි බැදීමට පැමිණ සිටිනවා. ඔව් මේ අවස්ථාවේ ඉතියට පැමිණා. ග්‍රීස් ගහේ නැගීම තර්කය තමයි ඊගාට පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. අද අපි තා නර්ග ගණයේ ග්‍රීස් ගහක් සූදානම් කර තිබෙනවා. ඒ ග්‍රීස් ගහේ ග්‍රීසුත් නැහැ. ඇත්තම කියනවා නම් ගහකුත් නැහැ. අපිට හරිම සතුටක් තමයි දැන් දැනෙන්නේ. මේ සිදුවන වන විනාශයත් සමග
ග්‍රීස් ගාකට පුවක් ගාකට නෑ. හොයාගන්න විදියක් නැහැ. මේක යකෝ ග්‍රීස් ගහත්තයකෝ. මොකද්ද මේ? යකෝ ග්‍රීසුත් නෑ ගහකුත් නෑ කොටන් කෑල්ලන්නේ. මරි නෑ ඕක නර්ග ගනේ. කෑග්ගමට පස්සේ දීපන් ඈ. මම කියන්නේ රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදු මල් අම්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු